මොකද හැම ආණ්ඩුවක්ම වෙන්නේ සිස්ටම් එක වෙනස් කරනවා කියන එක. ඒක අමූලික බොරුවක්. සිස්ටම් එක වෙනස් කරන්න බෑ. සහ මේ සිස්ටම් එකේ එහෙම ලොකු අවුලකුත් නැහැ. හැබැයි සිස්ටම් එක අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. ඒක හරි. අදට ගැලපෙන විදිහට අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. බැංකු සිස්ටම් බැංකු පද්ධතිය වෙනස් වෙන්න ඕනේ. බැංකු පද්ධතිය අලුත් නීති රීති එන්න ඕනේ සහ ඕනෑම පුරවැසියෙකුට බැංකු ගිණුමක් කියන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ ව්‍යාපාරය කේන්ද්‍ර කරගෙන කොලැටරල් එකක් නැතුව ණයක් ගන්න පුළුවන් වෙන්නේ සිස්ටම් එක අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න දෙයක් නෑ. ක්‍රමවේද තියෙනවා. ඒකට අවශ්‍ය නීති රීතිය ඕන නම් රෙගුලාසිය ඕන නම් සෙන්ට්‍රල් බැංකුව තුල ගන්න තීන්දුව තියෙනවා නම් ඒව ගන්න ඕනේ. ඒ වගේම තමයි එයාපෝට් එක වෙනස් වෙන්න දෙයක් නෑ. හැබැයි එයාපෝට් එක අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. ගේට්ස් වලට යන්න ඕනේ. පෝලිං අයින් කරන්න ඕන නම් කවදාවත් ගේට් ගාන නැත්නම් කවුන්ටර්ස් ගාන වැඩි කරාට අයින් කරන්න බෑ. ටෙක්නොලොජි වල ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. වරාය ගත්තත් එහෙම අපේ රටේ වරායක 3000කින් කරන වැඩේ හොංකොං වලට යනකොට අද ඉන්දියාවේ සමහර වරාය වලට යනකොට යුරෝපේ වරාය වලට චීනයේ ජපානය වගේ යනකොට 10න් 15න් වැඩේ කරන තැනට අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ අන්නේ ලංකාවේ අප්ග්‍රේඩ් වර්ෂන් එක හදන්න. අපේ සිස්ටම් එක වෙනස් කරන්න නෙවෙයි. වර්ෂන් එක අප්ග්‍රේඩ් වෙනකොට සමහර ඒවා එක්ස්පයර් වෙලා යනවා. සමහර ඒවා අලුතෙන් එන්නේ. මේ සිස්ටම් එකේ තියෙන සමහර ගුණාංග සමහර කාරණා සමහර ආයතන එක්ස්පයර් වෙලා යනවා. ෆෝන් එක උනත් අලුත් software එකක් download කරන්න පරණ software එකට වැඩ කරන්නේ නැති app කොච්චර තියෙනවද? මොනවද ඒ app එක delete කරලා ඒක අලුත් version එක download කරගන්න. මේ රාජ්‍ය පාලනය ඇතුලේ අපි උත්සාහ කරන්නේ මේ රාජ්‍යයක් ගොඩනගන්න නිසා ගතානුගතික පාරම්පරික මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ මාතෘකා වලින් තවදුරටත් මේ රටේ දේශපාලනය කරන්න නෙවෙයි. වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන් නීතිඥවරයෙක් වෙන්න රටේ හැදෙන්න ඕනේ අලුතෙන් එන්න ඕනේ නීති රීති සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ආයෝජකයා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මොකද අපි පැහැදිලිවම විවෘත මනසකින් රට දිහා බලලා අපේ කම රකින්න ගමන් අපි මේ රට නවීකරණය සඳහා යන්න ඕන කියන තැන ඉන්නවා. ඉතින් ලෝකයේ දින ඕනම රටක අපිට ගැළපෙන හොඳම ප්‍රැක්ටිස් එක අපි ගේන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඒ වගේම අද කළ යුතු දේ අද කළ යුතුයි කියන ස්ථාවරෙත් මම ඉන්නවා. සමහර දේවල් අපි ඊට පහු කාලිනව අපි කරන්නම් කියන මානසිකත්වය තුළ අපි බොහෝ දේවල් පස්සට ඇදගෙන යනවා මිසක් ඉස්සරහට එන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි මේ ආණ්ඩුවටත් පැහැදිලිවම කියන්නේ ඩිජිටලයිසේෂන් අද කළ යුතු දේ අද කරන්න ඕනේ. අද තියෙන තාක්ෂණය නෙමෙයි අවුරුදු 5කින් තියෙන්නේ. අද තියෙන තාක්ෂණය අද ගෙනාවේ නැත්නම් අවුරුදු 5කින් අපිට ගේන්න තියෙන තවත් තාක්ෂණය. ඒ හින්දා සමහර කාරණා කාලානුරූපව වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම පිළිබඳව අපි මන අවබෝධයකින් කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපේ දේශපාලන බලවේගයත් ඒ වගේ. උපැන්න සාතිකයේ වයසෙන් තමන්ගේ තනතුරු දෙන යුගය අපි අවසන් කරන්න ඕනේ. අපේ රටේ සමහර ක්ෂේත්‍රයන් ඇතුලේ එකම සුදුසුකම ඒ තනතුරේ වයසට යෑම තමයි උසස් වීම ලබා ගන්න. තමන් කොච්චර දක්ෂ වුණත් කොච්චර වැඩ කරත් තමන්ගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න එකම සුදුසුකම වයසට යෑම මිසක් වෙනත් සුදුසුකමක් නෙවෙයි. ඊට පස්සේ බයිනවා මේ සමහර වයසට ගිහිපු අය පෙන්ෂන් නැතුව තාම ඉන්නවා තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්නේ නැහැ කියලා. මේ මිනිස්සු වයසට ගියා කියලා මේ මිනිස්සු අයින් වුණොත් තරුණ කෙනෙක්ට එතනට එන්න බෑ. මොකද අපේ සිස්ටම් එක මම කිව්වා අප්ග්‍රේඩ් වෙලා නැහැ කියලා. අපේ සිස්ටම් එක ඇතුලේ එතනට එන්න තියෙන එකම සුදුසුකමත් වයසට යෑම. ඒක දේශපාලනයේත් හැටි, රාජ්‍ය පාලනයේත් හැටි. ඉතින් මම විශ්වාස කරනවා මේ සියල්ලම උඩුවට කුරු කළ යුතුයි. අපි සිස්ටම් එක වෙනස් කරන්න ආපු ජනාධිපතිවරු 3 දෙනෙක් මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ සිරිසේන ජනාධිපතිවරයා, ගෝඨාභය ජනාධිපතිවරයා, අනුර කුමාර ජනාධිපතිවරයා. ඉතින් මේ 3 දෙනාගේම සිස්ටම් එක වෙනස් කරන ගමන කෙටි කාලෙකින් සමාජය ප්‍රතික්ෂේප කරා නම් අපිත් ගත්තු දවසක ඒ කෙටි කාලෙකින් සමාජය ප්‍රතික්ෂේප කරපු සිස්ටම් එකටම යනවද? ඕන බම්බුවක් වියන් කියලා මේක 365ට කරකවනවද? මොකද කොහෙන් ගියත් එකම ප්‍රතිඵලය ලැබෙනවා නම් මේ ගමනේ 3 දෙනෙක් ෆේල් වෙලා තියෙනවා නම් 4 වෙනියා පාස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි යන ගමන ඇතුලේ අපි අවංකව මේ සෑම ක්ෂේත්‍රයක් ඇතුළෙම රැඩිකල් සහ අපට ගැළපෙන දැඩි තීන්දුව කීපයක් අපි ගන්නවා. ඒ ගන්න තැනට අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදන්නේ. ඒ ගන්න තැන විශ්වාස කරන පිරිසක් අපි ගොඩනගන්නේ.